හෙලෝ හැමෝටම මම ශාකිත දාබරේ මම ඇක්ටර් කෙනෙක් මොඩල් කෙනෙක් ප්‍රසන්ටර් කෙනෙක් හැටියට තමයි වැඩ කරන්නේ. ඉතින් මුලින්ම කියන්න ඕනි මම ටික කාලයකට කලින් වීඩියෝ එකක් දැම්මා මේ ඇක්ටිං චාන්සස් කෙනෙක්ට ගන්න පුළුවන් විදිහ කියලා. ඉතින් මම හිතුවට වඩා ලොකු ප්‍රමාණයක් ඒක බලලා තිබ්බා. මම මේ පොඩි පිරිසක් බලයි කියලා හිතලා තමයි කරේ. හැබැයි මම මේ වීඩියෝ එක කරන වෙලාවේ views 1800ක් විතර ගිහිලා තිනවා, කමෙන්ට්ස් තියෙනවා. ඉතින් ඒ හැම දෙයකටම thank you. ඒක වැදගත් වුණා නම් මම අදත් තව විශේෂ දෙයක් කතා කරන්න යන්නේ. ඇක්ටර් කෙනෙක් කරන්න අවශ්‍ය දේවල් මොනවාද? මොකක්ද යාට තියෙන්න ඕනි ප්‍රැක්ටිස් එක කියලා. මම මුලින්ම මේක කියන්න ඕනි, මේක වැදගත් වෙන්නේ ඇක්ටිං වලට එන්න ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්, ටික කාලයක් ඇක්ට් කරපු කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් මම කලින් වැඩ කරලා තියෙනවා. මම මේ වෙද්දී ඇක්ටිං ප්‍රොජෙක්ට්ස් වල, ටෙලිඩ්‍රාමාස්, ෆිල්ම්ස් වල ඉඳලා තියෙනවා. හැබැයි මමත් මේ ප්‍රැක්ටිස් එකේ යනවා. හැබැයි අලුතෙන්ම එන්න ඉන්න කෙනෙක් වුණත් මේ දේවල් කරොත් එයාට chance එක ලැබෙන අවස්ථාවේදී එයාට හොඳට perform කරන්න පුළුවන් වෙනවා එයාගේ ඒ character එකට. අන්න ඒ නිසා තමයි මම මේ වීඩියෝ එක කරන්න හිතුවේ. මුල්ම දේ තමයි මම ඕගොල්ලන්ට suggest කරන දෙයක් තමයි society එක study කරන එක. නැත්තම් මේ සමාජයේ ඉන්න ඕගොල්ලෝ දකින්න කට්ටියව study කරන එක, අධ්‍යයනය කරන එක. උදාහරණයක් මම දෙන්න. ඔයා එළියට යනවා කියන්නකෝ. අපි හිතමු ඔයා mall එකකට හරි සුපර් මාකට් එකකට හරි යනවා. ඔයාට ලැබෙන අවස්ථාවක පොලිමක ඉන්නවා වෙන්න පුළුවන්, නැත්නම් ඔයා ට්‍රැෆික් එකක වාහනේ ඉන්නවා කියලා හිතන්නකෝ. මේ වගේ අවස්ථාවක් වෙන්නත් පුළුවන්. කෙනෙක්ව දැක්කොත් එයාගේ ඉරියව් පොඩ්ඩක් අවබෝධ කරගන්න එක, කරගෙන ඔළුවට දාගන්න එක. මොකද දැන් අපි එක පුද්ගලයෙක් විතරනේ. මම ගත්තොත්, ඔයා ගත්තොත් එක පුද්ගලයෙක්. හැබැයි වෙන කෙනෙක්ට තියෙන්න පුළුවන් ලස්සන ඉරියව් එයා කරන. ඒ කියන්නේ අපි විවිධයි. මේක රංගනයේ අධ්‍යයනය කරන කෙනෙක් දන්න දෙයක්. එක එක අය විවිධයි. ඒගොල්ලන්ගේ ක්‍රියාකාරකම්, ඒගොල්ලන්ව හසුරුවන විදි විවිධයි. ඉතින් රංගන ශිල්පියෙක් වුණාම, ඇක්ටර් කෙනෙක් වුණාම තමන්ගේ ඇතුලේ තියෙන එක විතරක් දීලා අපිට වැඩ කරන්න බෑ. සමහරක් වෙලාවට අපිට වෙනස් වෙන චරිතවලට යන්න වෙනවා. ඉතින් මටත් එහෙම අවස්ථා තිබිලා තියෙනවා. මට වඩා පොඩ්ඩක් වෙනස් චරිත, මම නොකරන දේවල්, මම නොකියන දේවල්, මම හිතන්නේ නැති මගේ ඉරියව් පෙන්වන්න අවශ්‍යතාවයන් තිබිලා තියෙනවා. ඉතින් එතනට මට උදව් වුණ දෙයක් තමයි මම මේ කිව්වේ එක. සමාජයේ ඉන්න පුද්ගලයන් අධ්‍යයනය කළා ඔළුවට දාගන්න ඒගොල්ලන්ගේ ඉරියව්, ඒගොල්ලෝ hina වෙන්නේ කොහොමද, අතපය හසුරවන්නේ කොහොමද, මේක ඔයා ගබඩා කරලා තිබ්බම ඔයා චරිතයක් කරන දවසට අරයාගේ යන්න අරයා කරපු ඇක්ෂන් එක මෙතනට මරු නියමයට ගැලපෙනවා කියලා ඔයාට හිතෙන්න පුළුවන්. ඒක ගොඩක් වැදගත් වෙනවා. ඔයා ඒක ගබඩා කරගන්න. එතකොට ඔයාට නිකන් ඒක ටූල් එකක් වශයෙන්, නැත්නම් මේ යම්කිසි ආයුධයක් වශයෙන් ඔයාගේ ඔළුවේ තියෙනවා. ඉතින් ඒක තමයි මම රෙකමන්ඩ් කරන පළවෙනි දේ. දෙවෙනි දේ ඩයලොග්ස් ප්‍රැක්ටිස් කරන එක. මොකද්ද මේ ඩයලොග්ස් ප්‍රැක්ටිස් කරනවා කියන්නේ? දැන් මේ වෙද්දී ඔයාට රංගන අවස්ථාවක් ලැබිලා නැති කෙනෙක් කියලා අපි ගමුකෝ. හැබැයි ඔයාට පුළුවන් දෙයක් තමයි ඔයා යම්කිසි මොනා හරි ලයින් එකක්, මොකක් හරි ඩයලොග් එකක්, දෙපසක් ඔයාට පුළුවන් කාත් එක්ක හරි එකතු වෙලා පොඩි වීඩියෝ එකක් කරලා විවිධ විදිහට. උදාහරණයක් ගන්න. මම ඔන්න එක ලයින් එකක් කියන්න. හරි, මම ඒක අනිවාර්යෙන් කරනවා. දැන් හරි, මම ඒක අනිවාර්යෙන් කරනවා කියන එක ඔයාට පුළුවන් විවිධ විදියට කියලා බලන්න. කේන්තියෙන් කියන්න පුළුවන්, සතුටෙන් කියන්න පුළුවන්, ටිකක් දුකෙන් කියන්න පුළුවන්. ඒ වගේ විවිධ ඉමෝෂන්ස් වලින් ඔයාට කැමරා එකක් ඉස්සරහා ඔයාගේ ෆෝන් එකෙන් ඒක හොඳටම ඇති ෂූට් කරලා ඔයාට ඒක බලන්න පුළුවන්. මේකේ මොකද්ද වැදගත්කම? ඔයා එතකොට දන්නවා ලෙන්ස් එකකට ඔයාට යම්කිසි අවබෝධයක් තියෙනවා මේ ඔයාගේ එන ඉරියව් මොනවාද? කේන්ති ගියාම, දුක හිතුනම, සතුටු හිතුනම ඔයාගේ එන ඉරියව් මොනවාද කියලා. ඇයි මේක වැදගත් වෙන්නේ? ආයෙ මම කලින් කිව්ව පොයින්ට් එකට යනවා. ඔයා චරිත දෙකක්, අවස්ථා දෙකක කරනවා නම් ඇක්ටර්ස්ලා හැටියට ජොබ් එකේ තියෙන අමාරු කෑල්ලක් තමයි අපිට හැමතැනම එකම එක පෙන්වන්න බෑ. මොකද කොච්චර කොහොම කිව්වත් ප්‍රේක්ෂකයෙක් වශයෙන් අපි කැමති රංගන ශිල්පියෙක් හෝ ශිල්පිනියක්ගේ විවිධත්වයක් දකින්න. එයාව A කියන චරිතය දැකපු එකම අපි B කියන චරිතය දකිනවා නම් ඒක යාට එච්චර හොඳ නැහැ. හොඳට බැලුවොත්, ලෝකෙ බැලුවත් එහෙමයි, අපි හොලිවුඩ් බොලිවුඩ් ෆිල්ම් එකක් බැලුවත් අපි ආසයි අර ඒ ඇක්ටර් හෝ ඇක්ට්‍රස් කලින් දීපයකට වැඩිය වෙනස් ඇක්ට් එකක් දුන්නම අපි ඒකට ගොඩක් කැමතියි. ඒක අපිට මතක හිටිනවා. අන්න ඒකයි මම කිව්වේ අර ප්‍රැක්ටිස් එක ඔයාලට තිබ්බම ඔයාලට ඉස්සරහට යන්න ඔයා දන්නවා ඔයාගෙන් එන ඉරියව් මොනවාද, ඔයා වෙනස් කරන්න ඕනි තැන් මොනවාද, ඔයා හොඳට කරන තැන්, ඔයා තව හැදෙන්න ඕනි තැන්, මේ ඔක්කොම ගැන අවබෝධයක් එනවා. තුන්වෙනි ප්‍රැක්ටිස් එක තමයි වොයිස් ට්‍රේනින්. මේ වගේ වොයිස් එක හදාගන්න එක. මේකට ඉන්ටර්නෙට් එකේ ඔයා ගියාම විවිධ වීඩියෝස් හම්බෙනවා. ඔයාට පටන් ගන්න පුළුවන්. එක එක එක්සර්සයිසස් තියෙනවා. මේකත් පොඩි ප්‍රමාණයකට කරන්න. මේක ඉතාමත්ම වැදගත්. මොකද ඔයාට චරිතයක් ලැබෙද්දී අපේ කටහඬ ඉතාමත්ම වැදගත්. අපි මේක හසුරුවන විදියට අපිට එකම තලයක යන්න බෑ. අපිට එක එක විදිහට
කතා කරන්න වෙනවා. මේ වගේ හෙමින් කතා කරන්න වෙන්නත් පුළුවන්. මෙන්න මේ වගේ හයියෙන් කතා කරන අවස්ථාවක් එන්නත් පුළුවන්. ඉතින් ඒ variations ගන්න එකත් ඉතාමත්ම වැදගත්. practice කරන්න ගන්න පොඩි time එකක් හරි අරගෙන කරගෙන යන්න. වැදගත්ම දේ තමයි consistency. ඒක දිගටම කරගෙන යන එක. විනාඩි 10ක් 15ක් හෝ ඔයා එක කරගෙන යනවා නම් ඔයාට කාලෙත් එක්ක voice control එක balance එක ඔය ඔක්කොම අනිවාර්යෙන් හැදෙනවා. ඊළඟ එක මෙන්න මේක ඉතාමත්ම වැදගත් point එකක්. හැබැයි මේක හරියට අපි ලියා ගමු. ඒ තමයි fitness සහ diet එක. දැන් අපිට එන ප්‍රශ්නයක් තමයි මේ actor කෙනෙක් හරි actress කෙනෙක් හරි අනිවාර්යෙන් හැමෝම ඉතාමත්ම ලොකු විදියට මාංශ පේශී හදලා body buildersලා වගේ ඉන්න ඕනේද කොහොමද කියන එක. නෑ, එහෙම නෑ. මම මෙතන fitness and diet කියන එක ගත්ත හේතුව අපි actorsලා හැටියට අපිට තියෙන්න ඕනි අපේ ශරීරය පාලනය කරන්න පුළුවන් control එකක් තියෙන system එකක්. උදාහරණයකට අපි දුවලා පැනලා කරන චරිත කරන්නේ නැති වෙන්න පුළුවන්. අපි නිකන් සාමාන්‍යයෙන් නිකන් normal එයාගේ ලොකු active ගතියක් නැති චරිතයක් කරනවා වෙන්න පුළුවන්. හැබැයි ඔයාට එක තැනක් ආවොත් ඒ චරිතේ එක scene එකක් ඒ ටෙලිනාට්‍යෙ තිබ්බොත් ඔයාට වේගෙන් දුවන් යන්න ඔයාට ඒක කරන්න වෙනවා. එතකොට ඒ scene එක කීප වාරයක් shoot කරනවා වෙන්න පුළුවන්. එතකොට ඔයා දවසම ගිහිල්ලා ඔයා ලොකුවට මහන්සි නොවුනත් ඔයාට උදේ ඉඳන් රෑ වෙනකල් shooting වැටුනොත් ඒක දරා ගන්න ඒ ෆිට්නස් එකක් තියෙන්න ඕනේ වැඩ ටික කරගෙන යන්න. මේකට වැදගත් වෙනවා ඔයා යම් කිසි ව්‍යායාමයක් මොකක් හෝ ඔයාට පුළුවන් විදියක් ජොග් කරන්න පුළුවන්, ඔයාට ස්කිපින් කරන්න පුළුවන්, ඔයාට බොඩි වේට් එක්සර්සයිසස්, පුෂ් අප්ස් මොනවා හරි ඔයාට පුළුවන් විදියට. මම හැමෝම ජිම් යන්න ඕනි කියලා කියන්නේ යන්න පුළුවන් නම් හොඳයි. හැබැයි එහෙම අවස්ථාවක් නැත්නම් ඔයා ගෙදර ඉඳන් අර මං කිව්ව එක්සර්සයිසස් වගේ බලන්න. ඉන්ටර්නෙට් එකේ තියෙනවා එක එක කාඩියෝ සිස්ටම්ස්, බොඩි වේට් වර්ක්අවුට්ස් මේව ඔක්කොමත් ඉන්ටර්නෙට් එකෙන් ගන්න පුළුවන්. ඔයාට යම් කිසි කාලයක් වෙන් කරගන්න ටික ටික ඔයාගේ ශාරීරික යෝග්‍යතාවය දියුණු කරගන්න ඒක ඉතාමත්ම වැදගත්. ඒ වගේම තමයි කන බොන එක, ඩයට් එක. මේ ඩයට් කරනවා කියලා ආයෙත් කියන්නේ මුකුත් නොකා ඉන්න එක, ගොඩාක් ස්ට්‍රික්ට් ඩයට්ස් එහෙම දෙයක් නෙමෙයි. ඔයා හැම වෙලේම රිසර්ච් එකේ ඉන්න ඔයාගේ ශරීරයට හොඳ කෑම මොනවාද, ඔයාට ටිකක් වැඩියෙන් කන්න අවශ්‍ය කෑම මොනවාද සහ ඔයා ටිකක් අඩුවෙන් ඔයාගේ ඩයට් එකෙන් අයින් කරන්න ඕනේ දේවල්. මම මේක ගැනත් වීඩියෝස් කරලා තියෙනවා මගේ TikTok එකට. එහෙම ගියාම ඔයගොල්ලෝ දකි. ඉතින් සීනි වගේ දේවල්, පිටි ಜಾති කන්න එපා කියනවා නෙමෙයි, ඒවා අඩු කරන්න උත්සාහ කරන්න. මොකද ඒක අපේ ෆිට්නස් වලටත් හොඳ නෑ සහ අපේ ලුක් එකට ශරීර මේදය වැඩි කරන දේවල් වෙනවා අපි ගොඩක් ඒක ආහාරයට ගත්තොත්. ඉතින් හොඳ කෑම කන එකත් ඉතාමත්ම වැදගත්. ඔයාට අවශ්‍ය මට්ටමේ ෆිට්නස් එකක් අනිවාර්යෙන් මේන්ටේන් කරන්න. ඔයාට ඔයාගේ වැඩ දීර්ඝකාලීනව කරන් යද්දී ඒක ඉතාමත්ම උදව් වෙනවා. තවත් දෙයක් ඒ තමයි ෆිල්ම්ස්, TV සීරීස්, පොත් කියවන එක මේ වගේ. දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේක මේ සාමාන්‍ය විනෝදාංශයක්. අපි හැමෝම ෆ්‍රී ටයිම් මේක කරනවානි කියලා. ඔව්, මේක ඇක්ටර් කෙනෙක්ට ඉතාමත්ම වැදගත්. හැබැයි දේ මෙන්න මේකයි. ඔයා ආස විදිහේව විතරක් බලලා ඔයාට ඉන්න බෑ. මම උදාහරණයක් කියන්නම්. ඔයා සාමාන්‍යයෙන් කොමඩි ෆිල්ම්ස් වලට ආස කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට කොමඩි TV සීරීස් ඔයා බලන්නෙම ටිකක් කොමඩි පැත්තට, හාස්‍ය පැත්තට, ටිකක් hina වෙලා විනෝද වෙන්න පුළුවන් ජාතිය TV සීරීස් ෆිල්ම්ස් එන්න පුළුවන්. හැබැයි ඔයාට ඇක්ටර් කෙනෙක් හැටියට එතන විතරක් රැඳිලා ඉන්න බෑ. ඔයා යන්න ඕනි අනිත් ජෝනර්ස් වලට. ඔයා හොරර් ෆිල්ම්ස් බලන්න ඕනි. ඔයා රොමෑන්ස් ෆිල්ම්ස් බලන්න ඕනි. ඇක්ෂන් බලන්න ඕනි. ඇයි? ඔයාට ඒකෙන්ුත් යම්කිසි අවබෝධයක් ගන්න පුළුවන් කොහොමද චරිතයක් ඉස්සරහට කරන්න කියලා. මේ ෆිල්ම් බලලා කොපි කරන්න කියන අදහස ගන්න එපා. ඒක නෙමෙයි. ඔයා බලන්න දේවල්, ඔයා ඉස්සරහට TV සීරීස් බලන්න ෆිල්ම්ස් බලන්න ඒකේ විවිධත්වය වැඩි වෙන්න ඔයාගේ thinking pattern එක, ඔයා හිතන විදිය වෙනස් වෙනවා. අන්න ඒක වෙනස් වුණාට පස්සේ ඔයා අනාගතයේදී කරන්න ඉන්න චරිතයකට ඔයාට ආයෙත් ඒ චරිතය තව හොඳට ඔයාට කරන්න පුළුවන් මට්ටමටත් වඩා හොඳට ඔයාගේ thinking එක හැදෙනවා. අන්න ඒකයි මම කිව්වේ. ඒ වගේම පොත් කියවන එක, කැමති જાතිය පොතක් අරගෙන ඔයාගේ knowledge එක හැම වෙලේම දියුණු කරගන්න. ඒකත් ඔයාගේ thinking එකට හොඳයි. ඒක වැදගත්. ඒකත් හොඳ විනෝදාංශයක් හැටියට ඇක්ටර් කෙනෙක්ට ගන්න පුළුවන්. අන්තිම දේ spiritual discovery එක. මේ මොකද්ද? ඔයාට ආධ්‍යාත්මිකව යම්කිසි දියුණුවක් ලබන එක ඉතාමත්ම වැදගත්. දැන් මම මුල් කාලේ මේ meditation කියන එක කරපුම නැති කෙනෙක්. හැබැයි මම දැන් පොඩි වෙලාවක් උත්සාහ කරනවා අඩුම ගානේ දවසක් හරි මෙඩිටේෂන් කියන එක කරන්න. මේක හැමදාම කරන්න පුළුවන් නම් හොඳයි. හැබැයි ඔයාගේ ලයිෆ් ස්ටයිල් එකට මම කිව්වා වගේ අඩුම ගානේ දවසක් කරන්න. ඉතින් මම විනාඩි 15ක විතර කාලයක් මෙඩිටේෂන් කරනවා. මම උත්සාහ කරනවා මගේ මනස කාම් තියාගන්න, එක තැනක තියාගන්න. ඒක ඉතාමත්ම වැදගත්. මම තැන කියන්නම් ඔයාට වැදගත් වෙන.
ඔයා සීන් එකක් රඟපානවා වෙන්න පුළුවන් තව එක්කෙනෙක් හෝ දෙන්නෙක් එක්ක. ඔයාට ඒ වෙලේ ඒ චරිතේ ඉන්න එතන ඒ ફોකස් එක තියාගෙන එතන ඒ වෙලාවේ ඉන්න ඉතාමත් උදව් වෙන දෙයක් මේ මෙඩිටේෂන්. මොකද මෙඩිටේෂන් එකෙන් තමන් වර්තමානයේ ඒ මොහොතේ කොහොමද ඉන්නේ කියන එක ගොඩාක් දියුණු කරනවා. ඒ වගේම මං කියව මේ ස්පිරිචුවල් ඩිස්කවරි කියලා. දැන් මෙඩිටේෂන් කරන එක වගේම තමයි ඔයාට පොඩ්කාස්ට් අහන්න පුළුවන්. ඔයාට ඒකත් පොත් වලින් ගන්න පුළුවන්. මේ කොහොමද ඔයාගේ මනස දියුණු කරගන්න ගමන් ඔයාව හොයාගන්නේ කියලා. මං කොහොම කෙනෙක්ද? මට මෙන්න මෙහෙම දෙයක් කරන්න පුළුවන්. මට මෙන්න මේ විදියට මාව දියුණු කරගන්න පුළුවන්. ඒක ඔයා කතා කරන විදිය වෙන්න පුළුවන්. ජීවන රටාව වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් ඔයාට දියුණු කරගන්න උදව් වෙයි කාලෙත් එක්ක. හරි. ඉතින් මම ඔන්න වැදගත් ටිප්ස් කීපයක් කිව්වා. හිතන්න එපා මේවා විතරක් කියලා ඇක්ටර් කෙනෙක් වෙන එක ලේසි දෙයක් නෙමෙයි. තාමත්ම වටින ජොබ් එකක්. අපි ගොඩක් ආදරය කරන ජොබ් එකක්. හැබැයි මේ දේවල් ඔයා ප්‍රැක්ටිස් කරන් ගියොත් මං කිව්වා වගේ ඔයා දැනට වැඩ කරන කෙනෙක් වෙන්න පුළුවන්. නැත්තම් ඔයා අලුතෙන්ම ඇක්ට් කරන්න බලන් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි මේ ප්‍රැක්ටිස් එක ඔයා කාලෙත් එක්ක ගියොත් තියෙන වටිනාකම තමයි ඔයාට අද නොලැබෙන chance එක තව මාස 6කින් ආවොත් ඔයා මේ මාස 6 ඇතුළත ඒ චරිතය කරන්න යන්නේ දැන් ඉන්නවට වඩා හොඳ ලෙවල් එකකින්. ඉතින් මම හිතනවා ඕගොල්ලන්ට මේක වැදගත් වෙයි කියලා. වැදගත් වුණා නම් කමෙන්ට් එකක් දාන්න, මගේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම තමයි ඕගොල්ලන්ට අවශ්‍ය තව මොන හරි topics තියෙනවා නම් අනිවාර්යෙන් comment කරන්න. මම comments ඔක්කොම කියවනවා. මම කිව්වා වගේ මගේ කලින් වීඩියෝ එකට මම හිතුවට වඩා කට්ටිය බලලා තිබ්බ. මම හිතනවා මේකත් ඕගොල්ලෝ එහෙම බලයි කියලා. ඕගොල්ලන්ගේ අදහස් දක්වන්න. ආයෙ තව වීඩියෝ එකකින් හම්බෙමු.